හායි යාළුවනේ කොහොමද ඉතින් හොඳින් ඉන්නව නේද? මත් හොඳින් ඉන්නවා. අද නම් ඉතින් මම ඔයාලට ගේන්නේ අපි මේ කිචන් එකට ඕනේ බඩුවල වීඩියෝ එකක් තමයි. මේ සෙනසුරාදා දවසේමයි මේ අද මම වීඩියෝ කරගත්තේ වීඩියෝ එකක් තමයි. ඔයාලට මම වීඩියෝ එක අද මේ දාන්නේ. මගේ channel එකට ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම අලුතින් මගේ channel එකට එකතු වුණ අයත් මම ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම මේ හොරෝපතාන ටවුන් එකේ තමයි. ඇත්තටම මේක මේ අලුතෙන් දැම්ම එකක්. ඇත්තටම මට නම් හිතෙනවා මේ බඩු ටිකක් ලාභයි කියලා. මේ පැත්තේ හැටියට බලද්දි නම් සෑහෙන්න මිල අඩු බවක් මට තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් සෑහෙන්න මිල වැඩි මෙහි පොඩි දෙයක් වුණත් ඒ වුණාට ඉතින් ඇත්තටම මට මිල මේ අඩුයි. ඒකයි මං ඉතින් ඔයාලටත් පොඩ්ඩක් දැනගන්න මම මේ දාන්නේ. ඔයාලගේ පැතිවල සමහර විට මීට වැඩි අඩු වෙන්නත් පුළුවන්. මේ පැත්තේ හැටියට ඉතින් අපිට නම් මේ මිල අඩුයි. මම නම් මොකුත් ගත්තේ නෑ අද. මම ඔයාලට පෙන්නන්න වීඩියෝ කරගත්ත විතරයි. ඉතින් පොඩ්ඩක් බලාගෙන යන්කෝ. ඔයාලගේ ගණනුත් මට කමෙන්ට් එකෙන් දාගෙන යන්. වැඩිද අඩුයිද කියලා. මගේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මාත් එක්ක හැමදාම දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔතන ඔය 285යි 250යි පේන්නේ උඩ තියෙන කොරස් නෙමෙයි. පල්ලෙහා තියෙන පොඩි තාච්චි වල මිල තමයි. ඔය හැඳි වල මිල තමයි ඔයාලා දැන් දකින්නේ. ඔතන තියෙනවා ඔය 40ට එහෙම තියෙන්නේ මේ පොඩි හැඳි වර්ග තියෙනවා. ඒව තමයි දැන් මේ ඔය පෙන්නන හැන්ද මිල 15යි. අර උඩට ටිකක් ලොකු හැඳි තමයි අර 40යි 45යි තිබ්බේ. ඔය නම් තියෙන්නේ පිහි වගයක්. ඔය පිහිය 225යි. තව ඊට වැඩි චුට්ටක් ලොකු පිහිය තියෙනවා 530යි. ඔය තියෙන්නේ නම් අර මේ අපි කිචන් එකේ මේ පැන්ට්‍රි උඩ තියෙන අර කෝප්පෙල්ලන තියන්නේ ඒ වගේ ලී වලින් හදපු එකක් ඒ තිබ්බේ. ඔය නම් තියෙන්නේ කූඩ වගයක්. ඒවන රුපියල් 80යි 100යි. ඔය හැඳි 40යි. ඔය තියෙන්නේ 70යි. ඔය හැඳි 15ක් හරි 20ක් හරි තියෙන්නේ. මා ගණන් කරේ නෑ. ඒව 70ට තිබ්බා 60ට තිබ්බා. ඔය තියෙන්නේ ඔය ට්‍රේ එකක් නම් 190යි. ඔය යට තියෙන ලොකු කූඩ 110යි. ඔයද මං අතට අරගත්තේ ඒව 110යි. ඇත්තටම ගොඩාක් තියෙනවා සෑහෙන්න මිල අඩුයි කියලා නම් මට හිතෙනවා. ඔයාලගේ පැතිවල ඉතින් කොහොමද දන්නේ? ඔව 85යි ඔය කිරිගොටු 85යි. ඔය පේන ගොට්ට 90යි. ඔය දැන් ඔය පෙන්නන එක 90යි. ඔය අර දානේ අපි ගෙනියන්දී කරි දානේ ඒව තමයි ඒ මිලට තිබ්බේ. ඔය චූටි හැන්දි එක 60යි. ඔය තියෙන මේ කැරට් ගාන එක 40යි. පේනෝ නේද ඔයාලට මිල රුපියල් 40යි ඕවා.
තව තියෙනවා ඉන්නකෝ පෙන්නන්නම් මම ඔයාලට. තව ගොඩාක් බඩු තියෙනවා මට මිලත් මතක නැහැ. සමහර ඒවල වීඩියෝ කරගෙන ගියාට ඔන්න ඔගොටු 20යි. ඕකක් 20යි. බලාගෙන යන්කෝ මේ චුට්ටක් තව තියෙනවා එහා පැත්තේ අර රෙද්දෙන් ඒ ගොට්ට 25යි. ආයි 20ට තියෙනවා. ආයි 30ටත් තිබ්බා. ඔන්න ඕවා මේ වලන් හොදන පිගන් කෝප්ප හොදනෙව්වා 4ක් තියෙනවා. කෑලි රුපියල් 40යි. එතකොට එකක් 10ක් වගේ වෙලා තියෙනවා. ඔය රෙදි වලට ගහන ක්ලිප් කටු 160යි ඔය පැකට් එකක්ම. එහෙම එක එක මිල වලට තිබ්බා. මේ බකට් එකේ එහෙම රුපියල් 175යි. මේ බලන්නකෝ මේ බේසම මම නම් ඊට කලින් දැකලා නැහැ. ඒකේ රෙදි හොදන්නත් අතුල්ලන්නිකුත් තියෙනවා. ඒක 500 ගාණක්. ඔය තියෙන අනිත් බකට් නම් 250යි 110යි 140යි ඒ වගේ මිලට තිබ්බා. ඔය තියෙන්නේ බලාගෙන යන්කෝ. අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මාව අහන් හිටියේ මාව බලන් හිටියේ හැමෝටම ගොඩාක් ස්තුතියි. බුදු සරණයි. පරිස්සමට ඉන්න.